අද අපේ මීසමට ගොඩක් විශේෂ දවසක්. එහෙම නේද අක්කේ? ඔව්. අපේ මීසමේ වැඩිහිටියන්ව සහ ආච්චිලා සීයලා වෙනුවෙන් මීසම් සේවක පියතුමයි පවුල අපොස්තලික සේවාවයි එකතු වෙලා වැඩිහිටි දිනයක් සූදානම් කරලායි තියෙන්නේ. ඔව් අපේ ආච්චිලා සීයලා අම්මලා තාත්තලා උස්මහත් කරා වගේම දැන් අපිවත් රැක බලා ගන්න උදව් කරනවා. ඉතින් එයාලා කරන මේ සේවය හරි පුදුමාකාරයි නේද? අනිවාර්යෙන්ම අක්කේ. ඉතින් අපි බලමු අපේ මීසමේ දුවා දරුවන්ට මේ ආච්චිලා සීලා කරන සේවාව ඔවුන්ව කොයි වගේ දැනෙන්නේ කියලා. ඔයාගේ නම මොකද්ද? මගේ නම නෙට්ලි සෙහන්ස්. ඔයාගේ ආච්චිලයි සීයලයි දැනෙන්නේ කොහොමද? බෙදෙන දවස් ඉඳලා අද වෙනකම්ම මට දෙවෙනි අම්මා වෙච්ච මගේ ආච්චිට මම ඉස්සෙල්ලා ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දිවාරෑන් නොතකා අද එයාගේ හැම දහ බිඳුවක්ම මං වෙනකොට පුදුමට ගැන එයාට නිරෝගී ජීවිතයක් තව ඉදිරියට ගෙවන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ නම මොකද්ද? මගේ නම වෙනුකසෙනවා. ඔයාට ඔයාගේ ආච්චිවයි සීයවයි කොහොමද දැනෙන්නේ? මම ඉපදෙද්දි මගේ ආච්චි හිටියේ නෑ. ඒත් ඒ දෙන්නගේ ආදරේ මට සීයා දුන්නා. ඒ සීයා මාව පොඩි කාලේ රැක බලා ගත්තා. මාව පන්ති ගෙනිච්චා. මම ඒ නිසා සීයාට ගොඩක් ආදරේ. මම හැමදාම යාඥා කරද්දි සීයා මතක් කරලා යාඥා කරනවා. ඔයාගේ නම මොකද්ද? මගේ නම නිෂ්මානුකි. ඔයාට ඔයාගේ ආච්චිවයි සීයවයි කොහොමද දැනෙන්නේ කියලා අපිට කියන්නකෝ. මගේ ආච්චි සීයේ මට ගොඩක් ආදරේ. මම ඒගොල්ලන් මම වෑන් එකෙන් බහිනකම්ම ඒගොල්ලන් පාට වෙලා බලාගෙන ඉන්නවා මං එනකම්. එතකොට මේ ඒගොල්ලන් කන්නේ කෑම උයලා කන්නේවත් නැතුව මං එනකම් බලාගෙන ඉන්නවා ඒගොල්ලන්ටත් කන්න. ඒගොල්ලන් මට ගොඩක් ආදරේ. අම්මයි තාත්තයි නැති වෙලාවට මං ළඟ ගොඩක්ම ඒගොල්ලන් තමයි ඉන්නේ. මට පාළුවක් දෙන්නේ නැතුව ඒගොල්ලන් මාත් එක්කම ඉන්නවා. ඒ වගේම මගේ තාත්තා ආච්චිත් මාත් එක්ක වැඩි හරියක්ම සෙල්ලම් කරනවා. ආච්චි සීයයි තමයි මන් ළඟ ගොඩක්ම ඉන්නේ මේ මගේ ජීවිත කාලෙම. ඒ කියන්නේ අම්මයි තාත්තා ඔෆිස් ගියාට පස්සේ මේ ආච්චි සීයයි තමයි මාව බලාගන්න ඉන්නේ. ඉතින් මම ඒ ආච්චි සීයවයි මගේ තව ආච්චිගේ තාත්තා ආච්චිවයි ජේසුස් වහන්සේගෙන් ඉල්ලනවා ඒගොල්ලන්ව ආරක්ෂා කරලා දෙන්න කියලා. පුතේ ඔයාගේ නම මොකක්ද? මගේ නම දසිරු බුත්මි. ඔයාට ඔයාගේ ආච්චිලයි සීයලයි දැනෙන්නේ කොහමද? මගේ ආච්චි මට ගොඩක් ආදරෙයි. මමත් එයාට ගොඩක් ආදරෙයි. මොකද කිව්වොත් එයා මං ගැන ගොඩක් හිතනවා. අපේ අම්මා කොහේ හරි අපේ අම්මා හෝ තාත්තා කොහේ හරි ගියාම ආච්චි තමයි මාව බලාගන්නේ. ආච්චි මට කවනවා. ආච්චි මට ලස්සන කතන්දරත් කියලා දෙනවා. මගේ ආච්චි මට ගොඩක් ඉගෙන ගැනීමේ වැඩවලට උදව් වෙනවා. ඒ වගේම ආච්චි මං ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර එනකන් බඩගින්නේ බලාගෙන ඉන්න අය වුණාට ආච්චි මට ඒක කියන්නේ නැහැ. මගේ ආච්චි මට ඉගෙනීමේ උපකරණ අරන් දෙනවා. ඒ වගේ ගොඩක් ඒවා කරනවා. මම හැමදාම මං යාච්චා කරද්දි මගේ ආච්චිය මතක් කරලා යාච්චාවක් දෙනවා. What is your name? How do you feel about your grandparents? Good. Some more? I like my grandparents so much. Hello, what's your name? Stephen. So, how do you feel about your grandparents? I have 4 grandparents. When my parents are out, they are the ones who look after me. They are so adorable. They adore me too. Thank you. Good morning, Pota. What is your name? Name is Miheli Rodrigo. How do you feel about your grandparents? Grandparents are bit of teachers and bit of parents and the greatest storytellers. They are the God-sent angels to make our lives complete with love and happiness. මේ වචන හැද්දියක්කේ මට මතක් වෙන්නේ ජේසුගේ ආච්චිවයි සීයවයි. ශුද්ධ ජෝකිල් මුනිතුමා සහ සාන්තානා මුනිශ්වරියව. අද තමන්ගේ වැඩිහිටියන්ව තමන්ගේ ආච්චිලා සීයලව අතහැරලා අමතක කරලා දාලා තියෙන ලෝකෙක තමන්ගේ ආච්චිය සීයව මේ දරුවන්ට මෙතුම් දැනෙනවා කියලා හෙද්දි ගොඩක් සතුටක් දැනෙනවා.